අගෝස්තු නිවාඩුව පටන් ගත්ත විතරයි අනුරාධපුරයට ගියපු ගමන් කෑමට මේ අවුරුද්දෙත් හෙළ සත්කාර බොජුන්හල් තමයි ඔන්න අපි නම් ගියේ. අපි මෙතනට යන්න ගොඩක්ම ආස මෙතන තියෙන මේ නේචර් වයිබ් එකට. ඉතින් අපි ගියපු දවසෙත් මේ වගේ අයිටම්ස් ගොඩාක් මෙතන තිබුණා. බලන්නකො මෙහෙම මාළු හදලා දෙනකොට කන්න හිතෙන්නේ නැද්ද කියලා. ඒ විතරක් නෙමෙයි ලයිව් ප්ලේ කරන සින්දුවකුත් අහගෙනම ඔයාලට කෑම කන්න පුළුවන්. ඔයාලට කැමති සින්දුවක් රික්වෙස්ට් කරන්නත් පුළුවන්. මේ වගේ කොච්චර සෙනගක් ආවත් එන ඔයාලා හැමෝටම නිදහසේ ඉඳලා කෑම කාලා යන්න තරම් ලොකු ඉඩ ප්‍රමාණයක් මෙතන තියෙනවා. අපි නම් මෙතනට ගිය හැම කෑම වේලකටම නොවරදවාම අපේ ෆේවරිට් කිරිපැණි එකකුත් කාලම තමයි ආවේ. බලන්නකො මේ වගේ ඇති තරම් පැණි දාගෙන කිරිපැණි එකක් කන්න ආස හිතෙන්නේ නැද්ද කියලා. රුපියල් 460කට මේ වගේ රසම රස කෑම එකක් ගන්න ඔයාලට අමතරව පුංචි ගානකට මීට් සහ ඩෙසර්ට් වර්ග ගන්නත් පුළුවන්. ඉතින් අනුරාධපුර යන ඔයාලට වසවිස නැති, රසකාරක නැති, රසම රස කෑම වේලක් කන්න අනිවාර්යෙන්ම යන්න ඕනම තැනක් තමයි හෙළ සත්කාර බොජුන්හල.